අයිබෝන් තමයි. එතකොට අපි අද සාකච්ඡා කරන්නේ ධාරා විද්‍යුතයට එකතු කරලා තියෙන විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කොටස. ඇත්තට මේක අපි දැන් ඉස්කෝලේ විද්‍යුත් චුම්බකත්වය කියන එක කතා කරලා තියෙන ඉඳලා බේසි. හැබැයි ධාරා විද්‍යුතය ඉවර වෙලා විද්‍යුත් චුම්බකත්වය කතා නොකරපු අයට චුට්ටක් අර චුම්බක ශේෂ පිළිබඳ අදහස මදි නිසා සමහර තේරෙනවා මදි වෙන්න පුළුවන්. නමුත් අපි දැන් ඉස්කෝලේ මේක සාකච්ඡා කරලා ඉවරනේ චුම්බක ශේෂ. ඒක නිසා මේක ඉතාම සරල කොටසක්. එතකොට විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ දැන් ධාරාව නිසා චුම්බක ශේෂයක් හට ගන්නවා නම් right ඒ විලෝම ක්‍රියාවලියේදී චුම්බක ශේෂයක් නිසා ධාරාවක් පවතින්න ඕන කියන එක මයිකල් ෆැරඩේ විසින් උපකල්පනය කරා. තේරුණානේ? එතකොට ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ගවේෂණයන් තුළ මෙයා මේක හොයාගත්තේ. එතකොට විද්‍යුත් චුම්බක ප්‍රේරණය අද තාක්ෂණික ලෝකේ කුඩා වශයෙන් තුරට පාවිච්චි වෙනවා විවිධ කොටස් වල. එතකොට චුම්බක ප්‍රේරණය කියන්නේ හොඳේ. ඒකෙන් විනූපකරණ තියෙනවා, ඒකෙන් සංවේදක තියෙනවා. ඒක විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඒකේ ලොකුම භාවිතය තමයි මොකද්ද? බල ශක්ති උත්පාදනයේදී විදුලි ජනනය භාවිතා කිරීම ඩයිනමෝගේ ක්‍රියාව. එතකොට විද්‍යුත් චුම්බක ප්‍රේරණය ඉතාම වැදගත්. තේරුණා නේද? ප්‍රේරණය. ගත්තොත් එහෙම අපි දැන් ජපානයේ වගේ රටවල් වල පාවිච්චි වෙනවානේ අධිවේගී දුම්රිය බුලට් ට්‍රේන්ස් කියලා අපි කියන්නේ එක්ස්ප්‍රස් ට්‍රේන්, හයි එක්ස්ප්‍රස් නේද? ඒතර මේවා පැය කිලෝමීටර් 500 ගණන් 400 ගණන් යනකොට මේකට ඇත්තටම ඉදිරි ඒ කියන්නේ ලෙවිටේෂන් කියලා කියන්නේ උස්සලා තියාගන්නේ. ඒවා අපි කතා කරලා ධාරා විද්‍යුතයේ මොකද? සුපිරි සන්නායක හරහා යන ධාරා පුඩුවලින් ඇති කරන ප්‍රබල චුම්බක ශේෂ්ත්‍රය. ඒතර ප්‍රේරණයකින් ඇත්තටම මේකේ මේ ධාරා පාලනය කිරීම මගින් එහෙම පුළුවන්කම ලැබෙනවා. මේ ඉදිරියට තෙරපුම අර චුම්බක ශේෂ්ත්‍රය හරහා ගන්න බලය හරි ඒ ඔක්කොම කරන්නේ ඇත්තටම සමහර විද්‍යුත් චුම්බක ප්‍රේරණය ඒ වගේ භාවිතා කරනවා. තේරුණානේ? දැන් ඕනතරම් වලට YouTube එකේ වීඩියෝ හොයා ගන්න පුළුවන් මේවට. ඇත්තටම ගත්තොත් මේක පුළුල් පරාසයක තියෙන යෙදීම. ඉතින් මේකේ සරල නියම තුනක් විතර අපිට තියෙනවා, දෙකක් තුනක්. ඒ ටික අඳුර ගන්න පුළුවන්. හරි? ඊටම සරල කොටසක්. එච්චර අමාරු නෑ. හරි? එතකොට දැන් අපි කලින් දන්න දෙයක් තියෙනවා මොකද්ද? දැන් නිව්ටන්ගේ නියම බලන්න. ඒකේ පළවෙනි නියමයෙන් කියන්නේ වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරයි. ඒ කියන්නේ වස්තුව පද්ධතියට බාහිරින් ඩිස්ටර්බ් එකක්. ඒ කියන්නේ බාහිරින් බලපෑමක් බාධාවක් නොකරයි. එයා ප්‍රතිචාර දක්වන්නේත් නැහැ. ඒකින්ද ප්‍රතික්‍රියා බලෙන්නේ නැහැ නේද? එතකොට මේ ඇත්තටම ගොඩක් වෙලාවට මේ ලෝකේ මේ විශ්වය තුල දේවල් සිද්ධ වෙන්නේ පවතින තත්ත්වය වෙනස් වෙන්නේ ඒ පද්ධතියට යම් ආකාරයක බලපෑමක් වුණොත් පමණයි. කියන්නේ ඩිස්ටර්බ් කරොත් විතරයි. පැහැදිලි? ඒතකොට මේ ඩිස්ටර්බන්ස් එකෙන් තමයි මේ ප්‍රතික්‍රියාව එන්නේ. ඒකෙන් තමයි දේවල් සිද්ධ වෙන්නේ භෞතික ලෝකේ. තියෙන විදිහටම තියනවා මොකුත් වෙන්නේ නැහැ නේ. ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. තේරුණා නේද? එතකොට චුම්බක ශේෂයකදී දැන් චුම්බක ශේෂයක් පරිපථයක් සම්නායක කොටසක් කරන ආකාරයක් එක්ක පරිපථයක සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ විදිහටම තියෙනකොට එයාගේ බලපෑමක් එයා තියෙන විදිහට ඉන්න කැමති නේද? බලපෑමක් අපිට දකින්න අමාරුයි. නමුත් ඒ කියන්නේ මේක වෙනස් කර ගැනීමට බලපෑමක් දක්වන අමාරුයි. ඉන්න විදිහ තමයි ඉන්නේ ඇමිනිච්ච ශ්‍රාවයත් එක්ක ඉන්න කැමති. එතකොට මේ පරිපථයක් එක්ක ඇමිනිලා තියෙන්නේ. ඒක හොඳට වැදගත් වෙනවා. ෆ්ලක්ස් එක ලින්ක් වෙලා තියෙනවා. ඇමිනිලා. ඇමිනිච්ච චුම්බක ශේෂයක් තියෙනකොට පරිපථයක් එක්ක අන්නේ ඇමිනිච්ච ශ්‍රාවය චුම්බක ශ්‍රාවය වෙනස් වෙන්න ගියා. අන්න ඒ ප්‍රතිචාර දක්වනවා. ඒක තමයි මෙතන තියෙන වැදගත්කම. දැන් නියත ධාරාවකින් නියත චුම්බක ශේෂයක් ලැබෙනවානේ අපිට. mu naught I යට 25d ඒ වගේ අපි අර ගත්තානේ. mu naught ni යට 2ir වගේ අර ධාරා ගණන් යන කුඩුවල තුඩ ඒ වගේ තැන් වල b සමානුපාතික අයයි කියලා ආවා. ඒ කියන්නේ කරන්ට් එක නියත නම් චුම්බක ශේෂය නියතයක්. හැබැයි ඕකේ විලෝමය. ඒ කියන්නේ චුම්බක ශේෂය නියත වේලාවක නියත ධාරාව මේ විද්‍යුත් බල ධාරාවක් අපිට ලැබෙන්නේ. හරි? ඒකට ප්‍රකාශ කරනවා. ඒකට බලපෑමක් කරන්න. එහෙම බලපෑමක් කරොත් පමණයි ලැබෙන්නේ. හොඳට මතක තියාගන්න. right?
අපි බලමු මේක වෙන්නේ මොකක්ද කියලා. මයිකල් ෆැරඩේගේ ආදර්ශයෙන් තමයි මේක අපි ගන්න. ඒතර විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳ සංසිද්ධිය අපි මේක ඉදිරියට ගන්නවා. right? යන විද්‍යුත් චුම්බක ප්‍රේරණය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හරි? විද්‍යුත් චුම්බකත්වය කතා කරලා දැන් ප්‍රේරණය. අපිට ප්‍රේරණය පිළිබඳ වචනේ පොඩක් මීට කලින් හම්බුනේ කොහෙද කියන්නකෝ. ප්‍රේරණයෙන් ද්‍රව්‍ය ආරෝපණය කරන්න පුළුවන් කියන එක. දැන් සන්නායක ද්‍රව්‍යයෙන් නේද? අර ළඟට ගෙනල්ලා ආරෝපිත වස්තුවක් තවත් අනාරෝපිත වස්තුවක් භූගතයෙන් වළක්වලා ළඟට ගෙනාවම මොකද වෙන්නේ? අර ධන ඍණ මොනවා වෙනවද? වාහක විශේෂයෙන්ම ඉලෙක්ට්‍රෝන සන්නායක දිනවා තාළුවිලා ඒක මේක යන්න පුළුවන් ඒවා යනවා නේද? ඒ කියන්නේ ප්‍රේරණය කරගත්තේ ඒක තමයි මෙතනත් අදහස ප්‍රේරණයක් වෙනවා කියන එක. ස්පර්ශයකින් තොරව මේක සිද්ධ වෙනවා. එතකොට මේකට ගොඩාක් ආදර්ශ උපක්‍රම තියෙනවා මොකද? දැන් අපි දන්නවා නියත ධාරාවකින් නියත චුම්බක ශේෂයක් ලැබෙන අවස්ථා. ලැබෙනවා. මේ ගත සමීකරණ වලින්. ඒ අනුව බයෝසාවර්ට් නියමයෙන් දෙනවා ධාරා අංශු මාත්‍රයට චුම්බක ශාව ඝනත්වයේ අංශු මාත්‍රියගේ ඩෙල්ටා B සමානුපාතිකයි I ඩෙල්ටා A. right. නේද? නමුත් මේක විලෝමයේදී එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි මයිකල් ෆැරඩේට මේක අවුරුදු 6ක් විතර කාලයක් ගියා මේක අනාවරණය කරගන්න. තේරුණා නේද? එයා අර නියත ධාරාවකින් නියත චුම්බක ශේෂයක් දෙනවා නම් නියත චුම්බක ශේෂයකින් නියත ධාරාව දිය යුතුයි කියන එක උපකල්පනයේ මත පදනම ඒ විදිහටම වැඩ කර ගියා. නමුත් ඒක නිසා තමයි ඉතර කාලය යන්නේ නැත්තේ. ඇයි? නියත ධාරාවක් දෙන්න ඕනේ. නියත චුම්බක ශේෂය විලෝමයේ සත්‍ය නම්. තේරුණා නේද? අන්න ඒක නිසා තමයි යට වැරදි. නමුත් එහෙම උනේ නෑ. උනේ මොකද්ද? වෙනස් වෙන චුම්බක ශේෂයකින් තමයි විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය කරන්නේ. right? ඒකදී මම සරල එක මේ උපසටහන් ගන්නවා. ඒකදී යා කරේ මේ වගේ පරිවාරක දී දණ්ඩක් වගේ එකක් අරගෙන ඒ දී දණ්ඩේ හරි එකිනෙකින් සාමාන්‍ය වශයෙන් ස්පර්ශ නොවන ලෙස right එකිනෙකින් සාමාන්‍ය වශයෙන් ස්පර්ශ නොවන ලෙස මෙහෙම දඟර දෙකක් එයා එතුවා එහෙනම් ඒකට පළවෙනි දඟරේට දැම්ම ස්විච් එකක් හරිද මෙන්න මෙතන දානවා ස්විච් එකක් S කියලා ඊළඟට මෙතන දානවා ධාරාවක් දෙන්න පුළුවන් අපි ඒක දාමු සප්ලයි EMF එකක්. ඒ කියන්නේ විද්‍යුත් ගාමක බලයක් තියෙන බැටරියක් දැනෙන. ඊට තව කොයිල් එකක් මේක සන්නායක නෙමේ මේ පැත්තෙන් ගත්තා. යා ඒකල මේක හේතුවක්. ඒක උතලා ඒකට දැම්මා ධාරාවට සම්මිලිතාම සම්මිලිත උපකරණය තමයි ගැලනෝමීටරය කියන්නේ. ගැලනෝමීටරය දැම්මා මධ්‍ය මූලාංක. මේ ගැලනෝමීටරේ දෙපසට උත්කමනයක් දෙන්න පුළුවන්. මධ්‍ය මූලාංක නම් කරන්ට් එක උඩින් මේ වාමාවර්ත වෙනවා නම් එක පැත්තකට නම් මේ පැත්තට නම් උත්ක්‍රමණය දක්ෂිනාවර්ත වෙනවා නම් මේ පැත්තට ආදි වශයෙන් කරන්ට් එක දෙපසට එයා නිරූපණය කරනවා ගැලනෝමීටරය. එතකොට අනිත් අවස්ථාවය දැන් විද්‍යුත් කියන මධ්‍ය මූලාංක. හරි ගැලනෝමීටරේ මේ දර්ශකය ඔම තියෙනවා. ධාරා සංවේදී උපකරණයක් තමයි ගැලනෝමීටරයක් කියලා කියන්නේ. දැන් එතකොට එයා කරේ මේ අතන සාර්ථක වෙච්ච. දැන් මේක ඇවිල්ලා මොකක්ද? මේක ඇවිල්ලා සරල පරිපථයක්. එකිනෙකින් වෙනස් වෙච්ච මොනවාද මේ දඟර දෙකකින් සමාන්විත සමයක නොවන දඟලක් මත උතලා තියෙන පරිපථයක්. තමයි සරල පරිපථයක්. ඒකේදී ආර දැන් ගන්න කරනවා. මෙයා දැන් ස්විච් එක වහනකොට ගැලනෝමීටර් උත්කමනයක් දෙනවා. හරි? ඒ වහන වෙලාව විතරයි. අපි දැන් හිමීලි ස්පර්ශ කරොත් අර පල්ස් කරන්ට් එකක් කියලා අපි කියන්නේ ඊටාම සරලව දකින්න පුළුවන් මේක මේ ගැලනෝමීටරේ අපි හිතමු ක්‍රමණය කියලා I කියලා හිතමු. එතකොට මෙයාට දකින්න පුළුවන් වුණා ස්විච් එක වහන වෙලාවේ මොකද වෙන්නේ? උත්ක්‍රමණයක් දෙනවා. ස්පන්දයක් වගේ යනවා වගේ නේද? ආයෙ ස්විච් එක අරින වෙලාවේ ස්පන්දයක් වගේ ගිහලා අතන කික් කරන්ට් එකක් කියලා අපි කියන්නේ නේද? දෙනවා. හැබැයි ස්විච් එක වහාම තිබ්බම මෙයාගේ උත්ක්‍රමණයක් නැහැ. හැබැයි මෙයයි මේ අතර සන්නායක සම්බන්ධිකුත් නැහැ.
අනිවෙනි අවස්ථාවක යා මෙහෙම නිරීක්ෂණය කරා නිකන් ඇඳලා බැලුවොත් කොහොමද? ඔය දැන් ස්විච් එක අපි ක්ලෝස් කරන වෙලාවේ ක්ලෝස්. ඒ කියන්නේ ඕන් කියන එකනේ. ඊට ස්විච් එක විරුද්ධ කරන වෙලාවේ ඒ කියන්නේ ඕෆ්. එතකොට හැබැයි දුන්නේ මේක අනිත් පැත්තට ස්පන්දනය. මේක. මේ වෙලාවට ස්විච් එක ඕෆ් කරන වෙලාව. හරි? මේක ඉක්මනට කරොත් ඉතා කෙටි කාලයක් නම් මේකෙදි මොකද වෙන්නේ? මේ පාස් කරන්ට් එක වැඩි වෙනවා. එතකොට අර මෙතන ටයිම් ගැප් එක අඩු වෙන තරමට මේක වැඩි වෙනවා කොහොමද උදාහරණ. يعني ඉක්මනට වැහුවොත් පාස් කරන්ට් එක වැඩි වෙනවා ඕන. ඕන වගේ ස්පන්දයක් දකින්න පුළුවන්. ඒ අතර දැන් ස්විච් එක වහන මොහොතේ තමයි මේක පෙන්වන්නේ. වහාලම තිබම නැහැ. හරි? ඉතින් ඒකෙදි අපි දන්නවා දැන් චුම්බක ශ්‍රාවයේ ධාරාවත් එක්ක සම්බන්ධ වෙනවනේ. ඒතර මෙන්න මෙයාගේ කරන්ට් එකක් යනකොට සප්ලයි කරන්ට් එක මෙයා ඇති කරනවා චුම්බක ශේෂ්ත්‍රය. අන්නේ ඇති කරන චුම්බක ශේෂ්ත්‍රය මෙන්න මේ දෙවෙනි ගඟරේ හරහා මොකද වෙන්නේ? බැඳීගෙන යනවා, කැපීගෙන යනවා. හැබැයි ඊට කලින් ස්විච් එක වහන්න කලින් යාගේ චුම්බක ශේෂ්ත්‍රයක් තිබුණ නැති මොනවද තිබුණේ? පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය පමණයි. පැහැදිලිද? එතකොට තමයි මෙන්න මේ කාරණා එක නිසා මේ